හයි ගයිස් ලංකාඩාපු මේටිගේ මං හිතුවා කැන්ඩී ටෙම්පල් එකත් බල්ලම යන්න ඕන කියලා. ඉතින් අද මම යනවා ශ්‍රී දළදා මාලිකාව බල්ලෙන්. වෙනද විදිහට නෙමේ මන් දැනගත්තා ස්පෙෂල් ට්‍රේන් එකක් මදැන් කැරෙජ් එකත් තියෙනවා. ඔක්කොම ෆැසිලිටිස් එක්ක ඒ කියන්නේ AC තියන හොඳ නැරඹුම් මැදිරයා කියල කැන්බුලා හොඳර තියෙනවා කියල තිබ්බා. ඒක තියෙන්නේ කළම්බ ෆෝට් වලින් තමයි ගන්න දෙන්නේ. ඉතින් මම දැන් ෆෝට් වලට ගිහිල්ලා ට්‍රේන් එක තමයි අද දළදා මාලිගාව බලන්න හිතන්ඉන්න. ඉතින් බලමු කොහොමද ට්‍රේන් එක ෆැසිලිටිස් කොහොමද කන්ඩිෂන් කොහොමද ගමන කියලා. හරි ඔන්න එහෙනම් මම දැම් කළම්බ ෆෝට් ට්‍රේන් ස්ටේෂන් එකට ආවා. එද්දිම අපේ ට්‍රේන් එක ඔන්න නවත්තල තියෙනවා ප්ලට්ෆෝර්ම් එක. මට දැනගන්න හම්බෙච්ච විදියට අපි උද්දේ මේ යන ට්‍රේන් එක කළම්බ ෆෝට් වලින් ඊට පස්සේ ඒක කැන්ඩිවලට ගියාට පස්සේ ඒක ඊට පස්සේ ආයෙත් කැන්ඩිවලදී ඒක එහෙම්මම නවත්තලා තියලා අපි දවල්ට එන්නෙත් අපි මේ යන එකේම තමයි. ඔන්න ඉතින් අපි මේක තමයි අපි යන කැරේජ් එක. අපි ගිහිල්ලා බලමු ඇතුළට කොහොමද කියලා. ඇත්තටම ලස්සනයි පිරිසිදුයි ඔක්කොම බැලුවම ඕවරෝල් හොඳයි කියල කියන්න පුළුවන්. ගොඩක් ට්‍රේන්ස් විවිධ රටවල්ල මම ගිහිල්ල තියෙනවා. නම සාපේක්ෂ බැලුවම මේ හරි හොඳයි. තව ලොකු පොටෙන්ශල්ල තියෙනවා අපි මේක දියුණු කරගන්න. හැබැයි කොහොම වුණත් ලංකාවේ කියන්න පුළුවන් ලස්සන වැඩක් ලස්සන දෙයක් යන්න ගොල්ලට පුළුවන්. ඒත් එක්කම තව චූඩි දෙයක් කියන්නත් අමත වුණා. පුළුවන්නම් ඔගොල්ල බුක් කරද්දී පුළුවන්නම් ඔන්න ඔය පේන ෆ්‍රන්් සීට් එක බුක් කරගන්න ට්‍රයිගත් දෙන්න. එතකොට ආගේ ගමන තවත් ලස්සනයි. ඔන්න ඉතින් අපි දැන් ට්‍රේන් රයිඩ් එක ආරම්භ කරලා තියන්නේ. අපි අත්තරම නුවරට කිට්වෙන්න ලංවුණාට පස්සේ ඒ දෙපැත්ති තියෙන මාර්ම සුන්දර දර්ශනයක් ඇත්තර මොගොල්ල එක දකින්න ඕන. කොළපාටට ගස්වලින් පිරිච්ච කඳු මැදින් ඉතින් අපි මේ ගමන ආරම්භ කර. ඇත්තන මරි සුන්දරයි. ඔගොලටත් පුළුවන්න පවුල් පිටිං හරි නැත්නම් ඔබේ පෙම්වදා පෙම්වතිය හරි සමඟ මේ ගිහිල්ලා මේ ඇත්තරම් මිදගන්න හොඳ ලස්සන දෙයක් කියල තමයි මට හිතෙන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ අපි නුවරින් බැහල නුවර වැව හරිම ලස්සනයි. ඒ සුන්දරත්වය විඳෙන ගම නුවර වැව වටේ රවමක් ඇවිදලා ඊට පස්ස අපි ඉතින් ඒ සුන්දරත්වය විඳ ගත්තා. අතර ඉතින් ලොකු අකරතැබ්බයක් වුණාමට ඒක තමයි නුවරින් බැස්සර පස්සේ මගේ පර්ස් එක නැති වෙලා. මහිතන්න මං කොයි දෑර ඇවිදිද්දි පර්ස් එක වැටල තියෙනවා. හැබැතින් හැමදෙන් වෙන්න හොඳර කියලා ඒ අමතක් කරලා ආපු ගමන හොඳටම එන්ජෝයි කර. ඕක තමයි වනේ සිද්ධිය. ඇත්තරම ඔය වෙලේ නම් ඉන්නේ අයිඩ එකයි ලයිසන් එකයි නැතිවෙච්ච දුකට සල්ලිනම් වැඩන්න. අයිඩ එකයි ලයිසන් එක නැතිවෙලා ඕක හදන්න තියෙන අමාරුව හිත තමයි වෙලේ බොරුවඩෙන හිනාවේ මං හිටිය මොනා කරන්න ඉති වෙන්න තියෙන්ද වෙනවානේ. ඔන්න ඉතින් මම ආව දැන් උතුම් වූ දළදා මාලිගාවට. මේ ගොල්ලට පේන්නේ ඒ උතුම් වූ දළදා මාලිගාව හරිම ලස්සනයි හරිම සුන්දරයි. හිත නිවෙන තැනක් මොන ප්‍රශ්නය මොන දේ තියලා තියාගෙන ගියත් මේ පරිසරයට ඇතුළුනාට පස්සේ ඒ සියලු දෙය අමතකයි. ඒක තියෙන සුන්දරත්වයට සහ ඒ තියෙන මොක්කුම් මහිමයකට. ඉතින් ඊට පස්සේ මේ දළදා මාලිගා වැඳ පුදාගෙන ඊට පස්සේ අපි දළදා මාලිගාවේ ඒ ඉහළ
මහලේ ඉඳම් ඊට පස්සේ නුවර ටවුන් එක දිහා බලාගෙන ටික වෙලාවක් ඒ සුන්දරත්වය හොඳට විඳ ගත්තා. ඉතින් මං හිතනවා ඔගලටත් මේ වීඩියෝකින් සුන්දරත්වය අම්තාක් දුරකට හැඟෙනවා දැනෙනවා ඇති කිය. හරි දැන් ඔගොල්ල හැමෝම දන්න මේක තමයි බෝගම්බර බන්ධනාගාරය. මහිතනවා ගොඩක් අය මෙතැන්ට ඇවිල්ලා ඇති. ඉතින් මාත් ඉතින් අද ගිහිල්ලා බෝගම්බර බන්ධනාගාරය ඇත්තටම බැලුවා. ඇත්තටම මට ඇත්තටම දුක හිතුණා මේක දැක්කම. මොකද මට හිතෙනවා මේක මීට වඩා හොඳට සංරක්ෂණය කරලා මේකෙන් මීට වඩා ලොකු මුදලක් ඇත්තටම උපයාගන්න පුළුවන් කියලා. මේක හරියට සංරක්ෂණය කරලා යම් කිසි පිළිවෙලකට මේක පවත්වාගෙන ගියා නම් මීට වඩා සංචාරක ආකර්ෂණයක් දේශීය විදේශීය දෙකෙන්ම මම හිතනවා මේකට අපිට ගන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම ඒක එහෙම නොකරන එක ගැන කනගාටුයි. මං හිතනවා ඉදිරියේදී මීට වඩා මේ ගැන යම් සැලකිල්ලක් අනිවාර්යෙන් මේකට හම්බෙයි කියලා. කොහොම වුණත් ඇත්තටම මේකත් බන්ධනාගාරයත් බලලා අපි අපේ ගමන නිමා කරා. ඇත්තටම හරි සුන්දරයි, ලස්සනයි. මම හිතනවා ඔයගොල්ලෝ මේක එන්ජොයි කරා කියලා.